Hi guys! ඉතින් අද අපි යන්න හදන්නේ මැරයින් බේ හොටෙල් එකේ හයි ටී බුෆේ එක try කරලා බලන්න. මැරයින් බේ හොටෙල් එක ටිකක් මෑතකදී තමයි පටන් ගත්තේ. ඉතින් ගොඩක් කට්ටිය සමහර විට මේක ගැන දන්නේ නැතුව ඇති. ඉතින් අද අපි ගිහිල්ලා බලමු මේ හොටෙල් එකේ හයි ටී එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. මැරයින් ඩ්‍රයිව් එකේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. පාර අයිනෙම තියෙන නිසා හොයාගන්නත් හරිම ලේසියි. වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න. මම ෆුල් බුෆේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ටයිම්ස් එතකොට ප්‍රයිසස් ඒ වගේම අන්තිමට මම ඕගොල්ලන්ට හොටෙල් රිවිව් එකකුත් කරනවා. ඉතින් ඒකෙදි ඕගොල්ලන්ට රූම් රිවිව් එකක් එහෙමත් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ නිල් පාට බිල්ඩින් එකක් තියෙන්නේ. ඒක තමයි මැරයින් බේ හොටෙල් එක. ඉතින් මෙතන තියෙන පැල්මයිර ඇවනියු කියන පාරෙන් තමයි ඒගොල්ලන්ගේ කාර් පාක් එකට යන්න තියෙන්නේ. වෙනම කාර් පාක් එකක් තියෙන හින්දා ඔයගොල්ලන්ට එහෙම පාර අයිනේ නවත්තන්න ඕනේ නැහැ. මේ පාරේ තියෙන කාර් පාක් එකෙන් දැම්මහම ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඔයගොල්ලන්ගේ හොටෙල් එකට. මේක තමයි ඔයගොල්ලන්ගේ කාර් පාක් ඒරියා එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කාර් පාක් එකෙත් හොඳට ඉඩකඩ එහෙමනම් තියෙනවා. කාර් පාක් එකෙන්ම ඔයගොල්ලන්ට හොටෙල් එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් එතන තියෙන දොරෙන් ඇතුළට ගියාම ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එකට එන්න පුළුවන්. මේක තමයි ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එක. මැරයින් බේ එකට වෙනම කොෆි ෂොප් එකකුත් තියෙනවා. ඉතින් මේන් එන්ට්‍රන්ස් පැත්තෙන් යනවා නම් ඔයගොල්ලන්ට කොෆි ෂොප් එක බලා ගන්න පුළුවන්. දැන් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ කොෆි ෂොප් එකට. එතනිනුත් ඔයගොල්ලන්ට ඕන නම් කෑම බීම වර්ග වෙනම පේ කරලා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ලස්සනට arrange කරලා තියෙනවා ඒගොල්ලන්ගේ තියෙන food items ඊට පස්සේ beverages එහෙම ඔයගොල්ලන්ට කැමති විදිහට ගන්න පුළුවන්. savory items, sweet items වර්ග දෙකෙන්ම තියෙනවා. ඊට අමතරව මේ පැත්තේ තියෙනවා කුකීස් වර්ග. අපි මුලින්ම එන්ට් උනේ කාර් පාක් එක හරහානේ. ඉතින් ඒ පැත්තෙනුත් ඕගොල්ලන්ට වෙහිකල් එක පාක් කරලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් බලමු කොහොමද මේන් එන්ට්‍රන්ස් එකෙන් යන්නේ කියලා. මේක තමයි ඒගොල්ලන්ගේ මේන් එන්ට්‍රන්ස් එක. ඉතින් එතන ගහලා තියෙනවා ඒගොල්ලන්ගේ ඩිනර් බුෆේ ගැන පොඩි විස්තරයකුත්. ඉතින් කැමති නම් ඕගොල්ලන්ට ඒකත් දවසක try කරලා බලන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කලින් පෙන්නපු කොෆි ෂොප් එක ළඟම තමයි ඒගොල්ලන්ගේ මේන් එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. දැන් එහෙනම් අපි ඒගොල්ලන්ගේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙලා බලමු. මේන් එන්ට්‍රන්ස් එකෙන් ආවහමත් ඒගොල්ලන්ගේ වැටෙන්නේ ලොබි ඒරියා එකට. ලොබි ඒරියා එකනොත් ඔයගොල්ලන්ට පොඩි පොඩි ඩීටේල්ස් ටිකක් දැනගන්න පුළුවන් හොටෙල් එක ගැන. ඒගොල්ලන්ගේ ඉවෙන්ට්ස් වලට එතකොට බුෆේ ප්‍රයිසස් ඊට අමතරව තව පොඩි පොඩි ඩීටේල්ස් එහෙම පොඩි ස්ක්‍රීන් එකක ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් ඒකෙන්. දැන් එහෙනම් අපි යමු බුෆේ එක පැත්තට. ඕගොල්ලෝ එන්න කලින් අනිවාර්යෙන් රිසර්වේෂන් එකක් දාලා එන්න. ඕගොල්ලන්ගේ රිසර්වේෂන් එක ගැන එතනින් එක්කෙනාට කිව්වහම එයා ඕගොල්ලන්ව ටේබල් එකට ගයිඩ් කරගෙන යයි. ඉතින් මේක තමයි ඒගොල්ලන්ගේ බුෆේ එක සර්ව් වෙන රෙස්ටොරන්ට් ඒරියා එක. දැන් එහෙනම් අපි බලමු බුෆේ එකේ මොනවද තිබ්බේ කියලා. මේ පැත්තේ තියෙන ඒගොල්ලන්ගේ බෙවරේජස් සෙක්ෂන් එක. අපි ගියපු දවසේ තිබ්බේ ෆලූඩා එක අයිස් කොෆි. ඉතින් ෆලූඩා එක දාන්න කසකසට ඊට අමතරව ජෙලි එහෙමත් තිබ්බා. ඒ මං කිව්වේ කෝල් බෙවරේජස් ගැන. මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ හොට් බෙවරේජස් සෙක්ෂන් එක. එතන තියෙනවා කොෆි, ටී. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් එතනින්. දැන් අපි යමු ඒගොල්ලන්ගේ තවත් සෙක්ෂන් එකකට. මෙතන තියෙනවා මිනි ෆිෂ් බන්ස්. ඊට පස්සේ මිනි චිකන් හැම් ඇන්ඩ් එග් පෆ්. මෙතන තියෙන ෆිෂ් චයිනීස් රෝල්.
vegetable spring roll, mini hot dogs, kochi bite, මෙතන තියෙනවා chicken lollipop, potato wedges. මෙතන තියෙනවා ඒගොල්ලෝගේ live station එකක්. අපි ගියපු දවසේ තිබ්බේ pancake live station එක. ඉතින් මෙතනදී එයාලා එවෙලම pancakes හදලා දෙනවා. pancakes කන්න මෙතන තියෙනවා strawberry sauce, ඒ වගේම chocolate sauce. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට try කරලා බලන්න පුළුවන්. මෙතන ඉඳන් ඒගොල්ලන්ගේ තවත් section එකක් පටන් ගන්නවා. මෙතන තියෙන chicken pizza. ඉතින් pizza එක කන්න sweet chili sauce, ඒ වගේම tomato sauce එහෙමත් තියෙනවා. මෙතන තියෙනවා grilled vegetable sandwich. ඊට පස්සේ බිස්කට් එකක් තිබ්බා පොඩි topping එකක් වගේ එකක් ගහලා. මෙතන තියෙන cheesy පොල්සම් බෝලයි දාලා හදපු roast pan. මෙතන තියෙනවා egg boat, mini crispy chicken burgers. ඊට පස්සේ මෙතන තියෙන triple decker sandwich. vegetable khati roll. මෙතන තියෙනවා vegetable sushi. ඉතින් sushi කන soya sauce එහෙමත් තිබ්බා. chicken cold cuts. මම ඊට කලින් හයිටි වල නම් cold cuts දැකලා තිබ්බෙම නැහැ. ඉතින් මේක ඒගොල්ලන්ගේ පොඩි ස්පෙෂලිටි එකක්. මෙතනත් තියෙනවා සෑන්ඩ්විච් වර්ගයක්. tuna sandwich. කලින් කිව්වා වගේ mini crispy chicken burgers උයි egg boats උයි තියෙනවා මෙතන. දැන් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ dessert section එකට. මුලින්ම තියෙනවා chocolate cookie එකක්. ඊට පස්සේ strawberry mousse. මෙතනත් තියෙනවා cookies වර්ග, ඒ වගේම opera cake, mini cupcakes. මෙතන තියෙනවා fruit gateau එකක්. ඊට අමතරව crunchy bites. මෙතනත් තියෙනවා panna cotta එකක්. ඊට අමතරව eclairs, fruit cake. මෙතන තියෙන චෝටි items වර්ග ටිකක්. jujubes, marshmallows, kisses. ඊට අමතරව මෙතන තියෙනවා passion mousse. ආපහු මෙතන තියෙන්නේ cheese cake. මේ තියෙන අපේ table එක. ඉතින් ඒගොල්ලෝ tables වලම water bottles එහෙම arrange කරලා තිබ්බා. ඉතින් අපිට ඕන නම් water bottles use කරන්න පුළුවන්. ඒ වලට ආපහු වෙන මේගොල්ලෝ charge කරන්නේ නැහැ. ඉතින් මේ buffet එක තියෙන්නේ හැම සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පෝය දවස්වල. ඉතින් එකෙනෙක්ට වෙන්නේ රුපියල් 2950යි. buffet එක තියෙන්නේ හවස 3:00 ඉඳන් හවස 5:00 වෙනකම්. ඉතින් මේ buffet එකේ මම දැක්ක දෙයක් තමයි ගොඩක් varieties එහෙම තිබ්බා. ඇත්තටම ගානට හොඳටම worth. කෑමත් එහෙම හොඳ රසට තිබ්බා. ඒ වගේම staff එකේ service එකත් හොඳට තිබ්බා. ඉතින් ඕගොල්ලොත් හොයන්නේ family එකත් එක්ක, එතකොට යාළුවොත් එක්ක, office එකේ කට්ටියත් එක්ක එහෙම budget height එක ගන්න. ඉතින් මේක මට ඕගොල්ලන්ට හොඳටම recommend කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ hotel එකේ room tour එකක් ගිහිල්ලා බලමු rooms මොන වගේද කියලා. අපි යන්නේ ඒගොල්ලන්ගේ 3rd floor එකේ තියෙන room එකකට. ඉතින් ඕගොල්ලොත් කොළඹ out hotel එකක stay එකක් බලනවා නම් මේ hotel එකේ stay එක ඕගොල්ලන්ට හොඳ option එකක් වෙයි. දැන් එහෙනම් අපි room tour එකක් ගිහිල්ලා බලමු room එක මොන වගේද කියලා. මේක double room එකක්. ඉතින් ලොකු double bed එකක් තියෙනවා. ඒ වගේම මේක air condition room එකක්. ඊට අමතරව මෙතන තියෙනවා TV facility එක. ඒ වගේම පොඩි cupboards ටිකක් එහෙම තියෙනවා.
ඊට පස්සේ මෙතන තියෙන ඒගොල්ලන්ගේ ඩ්‍රෙසින් ටේබල් ඒරියා එක. එතනත් පොඩි ඩීටේල්ස් වගේක් තියෙනවා. චෙයා එකක්, ඊට අමතරව පොඩි ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඒගොල්ලන්ගේ ටී කොෆි හදන ෆැසිලිටි එක. ඊට අමතරව වතුර බෝතල් එහෙම. මෙතන කබඩ් එකේ තියෙනවා බාත් රෝබ්ස්, ඊට පස්සේ අයනින් ෆැසිලිටි එක, laundry details, ඊට අමතරව locker එකක් එහෙම. දැන් අපි ගිහිල්ලා බලමු ඒගොල්ලන්ගේ bathroom එක පැත්තට. ඉතින් bathroom එකෙත් ඒ අවශ්‍ය කරන හැමදේම වගේ තිබ්බා. මේ පැත්තේ තියෙනවා shampoo, conditioner, shower gel, body lotion එහෙම. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා bathroom එක තියෙන්න ඕන normally items කීපයක්. hair dryer එකක්, ඊට අමතරව towels, ඒ හැමදේම තිබ්බා. room එකේ පොඩි balcony area එකකුත් තියෙනවා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු balcony area එක කොහොමද කියලා. ඉතින් මේක මුහුද ළඟම හොටෙල් එකක් නිසා ලස්සනට ඒ පරිසරය පේනවා. මුහුදත් එක්ක ඒ අවට වටපිටාව ලස්සනට මෙතන බැල්කනි එකේ ඉඳන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.